අයිබන් කියල වේගන්න වලම අරතු ගන්න දිරන ටෙක් වයි YouTube ශානල එකත් එක්ක ඉතින් අද වීඩියෝ නැබත කරන්න යන්නේ කොහොමද අපි ඔන්ලයින් ඉන්කම්මයක් ගන්නේ කියලා. හරි මේ කියනන්නේ ඔන්ලයින් ඉන්කම්මය ගන්න බලන් අපපලිකේෂන ඉතින් ලක්ෂ කනන් වන්න බලන් අපපලිකේෂන නෙවෙයි සාමාන්‍ය ඉතින් වාල නිකංගන්න ගමන් කරන්න පුලන් නෝමල් අපපලිකේෂන් එකක්. ඉතින් වාලට මේ හරහා යම් කිසි පොඩින් ගන්න ගන්න බලන්න ඉතින් පන්නකට වගේ අපි ගේම්ස් ප්ලේ කරන්න වගේ දේවල් කරලා ෆන්න එකට කරන දේවල් වලින් වෙන පැත්තකින් ඉන්කම්මෙන් ගන්න පුළුවන් සයිට් එක. ඉතින් මේක නම ස්වැග් බොක්ස්. හරිද? මේක Play Store එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න නැහැ. ඔයාලට Play Store එක සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් එක ඕපන් කරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට තියෙනවා. ඉතින් ඔයාලා මේ ගේම්ස් ප්ලේ කරනවා වගේ දේවල් කරලා ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකේම මේක තව ඇඩ්ස් බලන්න පුළුවන් වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඉන්කම් එකක් ගන්න එක ගැන. ඉතින් ලොකුම ඉන්කම් එක ගන්න පුළුවන් මේ ගේම්ස් ප්ලේ කරලා තමයි. හරිද? ඉතින්ම මේකේ account එක create කරගන්න ඕන. මේ account එක create කරගන්න අපි යන්න ඕන. අනේ ඩොට් තුනක් තියෙනවා පේනද පල්ලෙහා. අන්නේ ඩොට් තුන ක්ලික් කරන්න ඕන. ඊට කලින් මම ඔයාලට මේකේ ඉන්කම් එක ගන්න පුළුවන් එක දෙවල් පෙන්න්නම් ඉස්සල්ල ඇපලිකේෂන් එක. හරිද? මේ SB කියන පොයින් එකෙන් තමයි ඉන්කම් ගන්න දෙන්නේ. කියන්නේ මේ ටෝකන් එක මේ ඇපලිකේෂන් එකට විතරයි. හරිද? මේක අපිට ගන්න පුළුවන් එක පේමන්ට් මෙතඩ්ස් වලට. හරිද? පේමන්ට් මෙතඩ්ස් ගැන ප්ලස් එක කතා කරමු. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ වගේ ඉන්කම් එක ගන්න පුළුවන් ගේම් එකක් බලමු. මෙන්න මේ වගේ ටාස්ක් තියෙනවා. ගේම් එකේ ටාස්ක් තියෙනවා. ඒ ටාස්ක් කම්ප්ලීට් කරන්න ඕන. ඒ කම්ප්ලීට් කරගත්තට පස්සේ තමයි මේ වගේ අපිට මේ ඇප්ලිකේෂන් එක ගෙවීමක් කරන්න. ඉතින් මේකෙදි වෙන්නේ ගේම් එකේ ඩවුන්ලෝඩ් ප්‍රමාණය වැඩි කරගෙන ගේම් එක පබ්ලිෂ් කරනවා. එහෙම නැත්නම් ප්‍රොමෝට් කර ගැනීමක් තමයි මේ ඇප්ලිකේෂන් හරහා කරන්නේ ඒගොල්ලෝ. හරි. මෙතන අපිට වෙලා තියෙනවා verify your account කියලා. හරිද? ඉතින් මේ account එක verify කරගන්න ඕන. ඉතින් මම මේක email එක හරහා තමයි verify කරගන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි මේකේ සයිට් එකෙන් ගිහිල්ලා කන්ටැක්ට් ක්‍රියේට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකෙන් කන්ටැක්ට් ක්‍රියේට් කරගන්න. හරිද? මම account එක හදන එක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඒක හරියම සාමාන්‍ය දෙයක් account එක හදන කියන එක. ඉතින් මෙන්න මේ වගේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා email එකක් දෙන්න ඕනේ. email එකට මෙන්න මේ message එක ඒගොල්ලෝ දෙනවා. හරිද? ඊට පස්සේ message එක අපි verify කරගන්න ඕනේ email එක. මේකෙදි ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එකෙන් verify කරගන්න. එහෙම නැත්නම් ස්වැග් බොක්ස් සයිට් එකෙන් ගිහලා verify කරගන්න පුළුවන්. මම මේකේ account එක හදාගෙන ඉච්ච නිසා මම ස්වැග් බොක්ස් සයිට් එක හරහා තමයි account එක හැදුවේ. ඉතින් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඇප්ලිකේෂන් එකේ account එක දාලා. හරි. ඒ ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එකෙන් account එක හදාගන්න. නැත්නම් සයිට් එකෙන් හදාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව. හරි. මේ වගේ verify කරන්න ගියාට පස්සේ email එක අපි resend කරන්න වෙනවා කියලා පෙන්නනවා. හරි. මේ වගේ වෙරිෆයි කරලා මෙතනදී ඔයගොල්ලෝ ටික් එක දාලා ඔයාලා ඊමේල් එකට ලොගින් වෙන්න පෙන්නන්නේ නැහැ. මොකද ඊමේල් එක කියන්නේ ප්‍රයිවට් දෙයක්. ඒක නිසා ඊමේල් එකට ලොගින් වෙන්න පෙන්නන්නේ නැහැ. මම පෙන්නන්නේ මම වීඩියෝ එක කට් කරලා තියෙන්නේ. අර වගේ Google ඊමේල් එක සිලෙක්ට් කරලා ඔයාලා තියෙන්නේ ඊමේල් එක වෙරිෆයි කරගන්න account එක හදාගන්න නෙමෙයි. හරිද? හරි. එතන ආයෙත් ඇවිල්ලා තියෙනවා verify account කියලා. ඊට පස්සේ ඊමේල් එකට අපිට එනවා මෙන්න මේ වගේ කෝඩ් එකක්. මේ ඔයගොල්ලෝ වීඩියෝ එකෙත් ලොකුවට පැහැදිලි කිරීමක් නැතුව ඇති. මොකද මම මේක හදිස්සිය කරන වීඩියෝ එකක්. මට ටයිම් නැහැ. හදිස්සිය කරන වීඩියෝ එකක් නිසා පොඩ්ඩක් පැහැදිලි මදි. ඔයගොල්ලෝ මේ සයිට් එක ගැන පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බලන්න. ඔයාලට මීට වඩා හොඳ වීඩියෝස් හම්බ වෙවි. ඒකත් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා මේ channel වලට දාන්න යන්න. ඉතින් මට ටයිම් එකක් තියෙන ලාට තමයි මම මේක වීඩියෝස් දාන්නේ. ටයිම් එකක් තියුණම වීඩියෝ එකක් හදලා දානවා. හරිද? මට එක දිගට ඉස්සර වගේ වීඩියෝස් දැන් කරන්න වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ account එක verify කරගන්න. ඊට පස්සේ අපිට SB coin ගානක් හම්බ වෙනවා account එක verify කරනවට. හරිද? ඊට පස්සේ අපි ආයෙ යමු අපේ application එකට. මේ විදිහට survey මෙතන සර්විස් එක ගැන ප්‍රශ්න ආරම්භ නම් ඔයාලා දැකලා ඇති සයිට්ස් වල තියෙන ප්‍රශ්න වලට උත්තර දුන්නා අපිට ගෙවනවා කියලා. මේක ඔයස් කරලා ගෙවනවා. ඉන්කම් එක කරගෙන නැහැ. හරිද? මේක අතරම සාර්ථකද කියලා දන්නේ නැහැ. කරන කට්ටිය ඉන්නවා. ඒත් මම දන්නේ කරන්නේ ඒක නිසා මම මේක ඉන්කම් එක කරගෙන නැහැ. ඒක මට ඒක ගැන කතා කරන්න බෑ. මම ගේමින් වලින් නම් ඉන්කම් එක කරගෙන තියෙනවා.
ගේම් ගහලා අපිට earnings ගන්න පුළුවන්. ඉතින් ඩොට් තුන ක්ලික් කරාම ඔයාලට ඇප්ලිකේෂන් එකේ settings වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් මෙතන පේනවා ඒ කියන්නේ අපේ income එක, එතකොට අපේ payment method, ඒ වගේ ගොඩක් දේවල් මේ ඇප්ලිකේෂන් එකකින් ඒ කියන්නේ සයිට් එකට වඩා ලේසි. මේ Swagbucks එකේ සයිට් එකට වඩා ඇප්ලිකේෂන් එක ඇත්තටම ලේසි. ඔයාලට පුළුවන් සයිට් එකකින් කැමති සයිට් එකකින් නැත්නම් ඇප්ලිකේෂන් එක කැමති ඇප්ලිකේෂන් එකකින් ඔය කැමති එකකින් ඔයාලට බලන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ගේම්ස් වගේ දේවල් ප්ලේ කරලා ඉන්කම් එකක් ගන්න.